ඉන්නේ. අද අපේ පළවෙනි පොය දවස. ඉතින් අපි යනවා පන්සල්. දෙපාන්දර. දැන් වෙලාව 6:00යි. අපි දැන් යනවා පන්සල්. අපි යනවා පන්සල්. නහය බ්ලොක් කළා තියෙන්නේ. ඔයාලා හිතුවද අපි තනියෙන් කියලා? නෑ ලොකු බඩුනුත් අපිත් එක්ක යනවා. මේ බලන්න ලස්සන මල්වල. ආච්චි යනවා. අපි දැන් පිටිපස්සෙන් යනවා. නංගි අතන මා කඩනවා. දැන් එයි. අපි යන්. මෙතන ලොකුම වැඩේ කරන්න වීඩියෝ කරන මම. පේනව නේද? මම නැත්තම් උගල මේවා බලන්නේ කොහමද දෙයියනේ? මේ තියෙන්නේ අපේ පන්සල. පේනව නේද පන්සලේ ලස්සන. ඉතින් අද පොය දවසක් හින්දා පන්සලේ සෙනග ඉන්නවා. සෙනග කියන්නේ එච්චර ලොකු සෙනගක් නෑ. ඒ වුණාට ටිකක් ඉන්නවා. ඔව් ලස්සනයි. මෙහෙම පන්සලට ආවහම නම් හිතනවා හැමදාම පන්සලට එන්න උදේ පාන්දර. ඒ වුණාට තියෙන වැඩත් එක්ක එහෙම එන්න වෙන්නේ නැහැ. මේ වගේ පොය දවසකට වගේ තමයි එහෙම එන්නෙත්. ඉතින් ඒ ආපු දවසට අපි දෙන සෑහෙන ආසාවෙන් මේ වැඩ ටික කරනවා. මේ තියෙන්නේ අපේ නංගිගේ මල් වට්ටිය. මේ තියෙන්නේ මගේ එක. මගේ එක ලස්සනයි. නෑ මේක ලස්සනයි. මේ තමයි අපේ පන්සලේ උදේ පාන්දර වයිබ් එක. මාර ලස්සනයි. පන්සලට ගියාම එන්න හිතෙන්නේ නැහැ. ඒගොල්ලෝ පහන් පත්තු කරනවා. ඒකට පහන් තියලා දාන්නේ. බුදුගුණ මෙහි තථාගත බුදු පියාණන් වහන්සේගේ ඒ බුදු ගුණාන වටිනාම දවස පහන් පත්තු කරලා මල් පූජා කරලා එතකොට හඳුන් කුරු පත්තු කරලා හැම දෙයක්ම කරලා දැන් අපි යන්නේ බුදු පිළිමයටත් මල් තියලා පහන් පත්තු කරලා එන්න. එකම අපි අද ගියේ කිරි ආහාර පූජාවක් තියන්න. ඉතින් හැම තැනටම කිරි ආහාර පූජා කරලා අපි දැන් හදන්නේ ගාථා කියන්න. එහෙම ලොකුවට අපි දැනට පන්සල් යවෙන්නේ නැහැ. ඒ වුණාට යන වෙලාවට අපි දෙන්න ඒ වැඩ ටික හරියටම කරනවා ආච්චිත් එක්ක. මෙතන වැඩ ටික නම් අපි දෙන්න කරේ හරිම ආසාවෙන්. මොකද කාලෙකින් අපි දැනට පන්සල් එන්න හම්බුනේ. ඉතින් හරි ආසාවෙන් මේ ටික කරා. ඊට පස්සේ අපි ගාථා කියලා ඉවර වෙලා බෝධිය පැන් වලින් නෑවුවා. ඉවරයි. දැන් අපි ගෙදර යනවා. දැන් වෙලාව 8:18යි. අපි ගෙදර යනවා. බුදු පූජා කරලා. බයි. ඔක්කොම ඉවරයි. අපි දැන් ගෙදර යනවා. මම වීඩියෝ එකක් ගත්තා. යනවා කියලා. කමන්නේ. ආයිකෝ. බයි. අපි දැන් ගෙදර යන ගමන් කඩේකට ගිහලා තේ ටිකක් බිව්වා. මතක ඇතුව අපු සබ්ස්ක්‍රයිබ් කරන්න. ඕකේ. සබ්ස්ක්‍රයිබ් කරන්න. බයි. එහෙනම් අද වීඩියෝ එක ඉවරයි. අපි යනවා